හරි අපි පටන් ගමු මේ ලැප්ටොප්ස් තියෙන කට්ටිය නැත්නම් ඩෙස්ක්ටොප් වලට මේ සොෆ්ට්වෙයාර් එක දාගත්ත කට්ටිය. ඒගොල්ලන්ට කරන විදිය තමයි කියන්නේ ෆෝන් එකෙන් ස්මාර්ට් ෆෝන් එකට ඇප් එක දාගත්ත කට්ටියට බොහොම ලේසියි. ඒක ඕපන් කරාම ඔයගොල්ලන්ට හම්බෙන ඉන්ටර්ෆේස් එකේ මේක තියෙන අකුරු තියෙන කොටස තියෙනවා. ලැප් වලින් සහ මේ කම්පියුටර්ස් වලින් වැඩ කරන කට්ටිය මේක පොඩක් හදාගන්න ඕනේ තව. ඔයගොල්ලන්ගේ මේ තියෙන Windows දෙක ක්ලෝස් කරගන්න. මේ තියෙන ඒවා මේක සේව් කරන්නද කියලා අහනවා. ඒක නෝ කරලා මෙන්න මේ වින්ඩෝ එක විතරක් ඉතුරු වෙන්න, කවුළු විතරක් ඉතුරු වෙන්න, අනිත් Windows ඔක්කොම ටික ක්ලෝස් කරලා දාන්න. මේක තියෙන මෙසේජ් එක එන කොටස තියෙන්නත් ඕනේ. අනිත් කොටස් දෙක ක්ලෝස් කරලා අයින් කරන්න. හරි මොකද අපේ කම්පයිල් එක මෙතන නෙමෙයි තියෙන්නේ. මේක ටික ලොක් කරගත්තත් කමක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ ෆයිල් වල තියෙනවා new කියලා එකක්. හරි ෆයිල් new ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට new dialog box එක හම්බෙනවා. ඒකේ පල්ලෙහාට මෙහෙම ස්ක්‍රෝල් කරගෙන ඇවිල්ලා ඒකේ තියෙනවා program කියලා තැනක්. ප්‍රොජෙක්ට් වල program කියලා තැනක් තියෙනවා. අන්න ඒකේ program select කරන්න. select කරලා ඕකේ කරන්න. මේක yes කරන්න. එක නෝ කරන්න කමන්නේ. cancel. ඊට පස්සේ මෙන්න මේ වගේ කවුලුවක් එවි. මෙන්න මේක තමයි අපේ වැඩ කරන්න අපි භාවිතා කරන එක. ඔගොල්ලෝගේ ස්මාර්ට් ෆෝන් වල තියෙන එකේ කවුලුවත් මෙන්න මෙතන තියෙන මේ කවුලුවට සමානයි. මේ කිව්වේ ලැප්ටොප් වලයි PCs නැත්නම් ඩෙස්ක්ටොප් වල වැඩ කරන අයට PCs වල වැඩ කරන කට්ටියට හරිනේ. ස්මාර්ට් ෆෝන් එකේ කාටවත් නෙවෙයි. ඒ කියන්නේ ඇප් එක පාවිච්චි කරන කාටවත් නෙවෙයි.